ආයුබෝවන් GIS with Sam channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ සිතියම් හදන්න නොමිලේ OSM දත්ත ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය සහ ඒ ආශ්‍රයෙන් කොහොමද මේ වගේ ලස්සන සිතියමක් නිර්මාණය කරගන්නේ කියන එක ගැන. කාල කොටුව ප්‍රදේශයට මම මේ සිතියම් නිර්මාණය කරේ. ඉතින් මේකට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන්ම මම නොමිලේ මේ OSM කියන ප්ලගින් එක හරහා තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් ඔයාලටත් මේ QGIS එක ඕපන් කරලා මේකේ plugins කියන section එකට ගිහිල්ලා manage and install plugin කියන section එකෙන් ඔයාලට මෙතන plugins වල search කරන්න පුළුවන් quick OSM කියලා. ඒ quick OSM කියලා plugin එක තියෙනවා මේ plugins වල. මෙන්න මේ quick OSM කියන plugin එක තමයි මම install කරගත්තේ. මුලින්ම මේ plugin එක ඔයා install කරගන්න මේ plugin එකෙන් පුළුවන් සිතියම් රාශියක් ඔයාලට download කරගන්න. මේ layers මේ plugin එකෙන් හරහා ඔයාලට open source layers තියෙනවා ගොඩක් download කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ලස්සන සිතියම් රාශියක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් plugin එකක් තමයි මේ plugin එක. ඔයාලත් මුලින්ම කරන්න ඕන මේ plugin එක install කරගන්න එක. දැන් මම නම් මේ plugin එක install කරගෙන තියෙන්නේ. ඔයාලත් install කරගන්න. install කරගත්තට පස්සේ මේ plugin එක ඔයාලට display වෙනවා toolbar එකක් විදියට add වෙලා තියෙනවා. ඉතින් මේ plugin එක භාවිත කරලා මොන වගේ සිතියම්ද නිර්මාණය කරන්න පුළුවන් කියන එක අපි බලමු. මුලින්ම ඔයාලා ශ්‍රී ලංකාවේ boundary layer එකෙන් එක ග්‍රාම නිලධාරී වසමක් තෝරගමු. මම මේක කරන්න තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන කොටුව ප්‍රදේශයට සිතියම නිර්මාණය කරන්න තමයි මගේ අපේක්ෂාව. ඉතින් ඒකට මම මුලින්ම layer add layer option එකට ගිහිල්ලා ඉවර වෙලා ශ්‍රී ලංකා සිතියමේ ග්‍රාම නිලධාරී කොට්ටාස තියෙන සිතියම add කරගන්නවා. ඉතින් ඒක මම කලින් වීඩියෝ වලත් කිව්වා කොහොමද මේ ග්‍රාම නිලධාරී කොට්ටාස සිතියම ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඔයාලට මේ සිතියම නැත්නම් ඔයාලට ගිහිල්ලා මේ සිතියම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මගේ කලින් වීඩියෝස් බලලා. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තු shape file එක ඔයාලා add කරගන්න ඕන. ඉතින් ඔයාලා add කරගෙන ඉවර වෙලා මේ file එකෙන් මුළු ලංකාවෙම තියෙන ග්‍රාම නිලධාරී කොට්ටාස display වෙනවා. ඉතින් ඒකෙන් ඔයා select කරගන්න ඕන එක ග්‍රාම නිලධාරී කොට්ටාසයක්. මේකට ඕනම ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ටාසයක් තෝරගත්තට කමන්නේ. මම මෙතනදී තෝරගත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොටුව ප්‍රදේශය. ඉතින් මුලින්ම මම ෆිල්ටර් කරගන්නවා right click කරලා මේ layer එක right click කරලා එන menu එකෙන් filter කියලා option එකක් තියෙනවා. ඒකෙන් query builder එක ඔයාලට add කරගන්න පුළුවන්. query builder එකට ගිහිල්ලා ඉවර වෙලා ඒකේ ADM3 කියන field එක select කරලා සමාන ලකුණ ගහලා ඒකෙන් මේ values section එකේ all කියන එක click කරාම එන field එකෙන් goal for gravats කියන එක select කරගන්න. ඊට පස්සේ test කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ and කියන operator එක click කරලා ඉවර වෙලා ඊට පස්සේ ADM4 කියන එකට යන්න. ADM4 කියන එකට ගිහිල්ලා ඉවර වෙලා ආපහු සමාන ලකුණ ගහලා මේ all කියන බටන් එක click කරාම එන menu එකෙන් fort කියන එක select කරන්න. ඊට පස්සේ මේක okay කරන්න. okay කරාට පස්සේ වාට display වෙලා වෙන්න ඕන ගාල්ල දිස්ත්‍රික්කයේ කොටුව ප්‍රදේශයේ GN boundary map එක. දැන් මේක එක සැරේටම පේන්නේ නැහැ මොකද ඉතා කුඩා එකක් නිසා. ඊට පස්සේ මේකේ මෙන්න මේ බටන් එක click කරලා zoom to layers කියලා මේ layer එක zoom කරගන්න. ඉතින් මේ layer එක zoom කරාට පස්සේ වාට තනි color එකකට display වෙනවා මේක කොටුව ප්‍රදේශයේ තියෙන shape polygon එක. ඉතින් මේ polygon එකේ අපිට boundary එක විතරයි display කරගන්න ඕන. ඒ නිසා මම මේකට ගිහිලිවර වෙලා properties වලට ගිහිලිවර වෙලා මේ simple fill කියන එකෙන් ඒක transparent කරගන්නවා simple fill එක. ඒක transparent කරගත්තයින් පස්සේ වාට fill color එකට මෙතන select කරන්න ඕන transparent fill කියන එක. මෙහෙම display කරගත්තට පස්සේ වාට කරන්න තියෙන්නේ quick OSM කියන plugin එක හොයාගන්න. මේක සාමාන්‍යයෙන් vector කියන එකේ OSM කියන plugin එක display වෙනවා. මේකට quick OSM කියන එක plugin එකට යන්න. එතකොට මෙන්න මේ වගේ display එකක් තමයි වාට එන්නේ. ඒකෙන් මේ query කියන එකට quick query කියන එකට යන්න. ගියාට පස්සේ මේකේ key එකට යම් කිසි value එකක් දෙන්න පුළුවන්. මෙතන in around කියලා තියෙන layer extend කියන එකක් කරන්න. එතකොට අපිට අර අපි boundary එකක් තෝරගත්තානේ. එතකොට ඒ boundary එක දෙන්න පුළුවන්. එතනින් දැන් අපි එක layer එකක් විතරක් add කරපු නිසා ඒ layer එක display වෙනවා. ඉතින් ඔයාලත් මෙතන layer එක add කරගන්න. ඊට පස්සේ මම මේකට building
ලේයර් එක ඇඩ් කරගන්න හදන්නේ. ඉතින් මේ වගේ එක ග්‍රාම නිලධාරී වසමක් තෝරගන්න එක තමයි ඇත්තටම සුදුසු. මොකද විශාල මැප් එකක්. ඒ කියන්නේ මුළු ලංකාවම වගේ ඒරියා එකක් අපි ඩවුන්ලෝඩ් කරගන්න ගියොත් අති විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා විශාල ඒරියාස් වලට මේක රන් කරන්නේ නැතුව ඉතා කුඩා ඒරියා එකකට මේක රන් කරන එක තමයි කරන්න ඕන. මම මෙතනදී එක ග්‍රාම නිලධාරී වසමක් තෝරගත්තේ නිසා ඉතින් මම මේකට බිල්ඩින් ලේයර් එක මෙතනින් රන් ක්වරි කියන බටන් එක එබුවාට පස්සේ මේ බිල්ඩින් ලේයර් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක බිල්ඩින් ලේයර් එක ඇඩ් වෙලා තියෙනවා ඔයාලට පේනවා. ඊට අමතරව මම මෙතන මොකද ඩිස්ප්ලේ කරන්නේ නැතුව තියෙන අනිත් ලේයර්ස් ටිකත් ඇඩ් කරගන්න හදන්නේ. ඉතින් එතකොට අපි සිලෙක්ට් කරගත්තු ඒරියා එකට අපි ලේයර් එක්ස්ටෙන්ට් එකක් දීලා තියෙනවානේ. ග්‍රාම නිලධාරී වසමක් ෆෝට් කියලා. ඉතින් එතකොට මෙන්න මේ ඒරියා එකට තමයි මෙයා ඩවුන්ලෝඩ් කරගන්නේ අදාළ ඩේටා ටික. ඉතින් දැන් මම මෙතනදී මේ ලේයර් එක්ස්ටෙන්ඩ් කියන තැනින් අපි සිලෙක්ට් කරලා තියෙනවා ග්‍රාම නිලධාරී වසම් බවුන්ඩරි එකක්. මෙන්න මේ බවුන්ඩරි එකට අදාළව මේ රන් ක්වෙරි කියන බටන් එක ක්ලික් කරාට පස්සේ තියෙන අනෙකුත් ලේයර්ස් ටිකත් මෙයා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් පොඩි වෙලාවක් යද්දි මේ ලේයර්ස් ටික ඩවුන්ලෝඩ්. ක්වික් OSM එක ක්ලෝස් කරාට පස්සේ ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට ලේයර් පැනල් එකේදී දකින්න පුළුවන් බිල්ඩින් ලේයර් එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්ලේසස් ටිකක් ඇඩ් වෙලා තියෙනවා. රෝඩ්ස් ලේයර් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම බවුන්ඩරි ලේයර් එකත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ ලේයර් එකේ මුලින්ම තියෙන ඒරියා ලේයර් එකක්. ඒ ලේයර් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක සිම්පල් ෆිල් එක ට්‍රාන්ස්පරන්ට් කරගත්ත ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඉතින් මම මේ ලේයර්ස් ටික රීනේම් කරගන්නවා. මේ පළවෙනි එකේ තියෙන්නේ බවුන්ඩරි එක කොට්ටාසේ තියෙන බවුන්ඩරි. ඊළඟට දෙවෙනි එකේ තියෙන රෝඩ්ස් ලේයර් එක මේ ලයින් ලේයර් එකක් විදියට තියෙන්නේ. ඔයාට ගිහින් බලන්න පුළුවන් ඇට්‍රිබියුට් ටේබල් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ OSM type කියන එකේ වේ කියලා තමයි තියෙන්නේ. කියන්නේ මාර්ග ටික තමයි තියෙන්නේ. මේකත් මම රීනේම් කරගන්නවා roads කියලා. ඊළඟට ඔයා පොයින්ට් ලේයර් එකට ගිහිල්ලා බලන්න. මේකෙත් ඕනනම් ඇට්‍රිබියුට් ටේබල් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාට මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන ඇත්තටම ලොකේෂන්ස් ප්ලේසස් කියලා මම මේ ටික රීනේම් කරගන්නවා. මේ බිල්ඩින් ලේයර් එකේ තියෙන බිල්ඩින් ටික තමයි මේ කහ පාටින් පෙන්වන්නේ. ඔයාලට මේක සිලෙක්ට් කරලා අන්සිලෙක්ට් කරලා බලන්න පුළුවන් මොනවද මේ ඩවුන්ලෝඩ් වෙලා තියෙන ලේයර් කියලා. ඉතින් මම මේ ග්‍රාම නිලධාරී බවුන්ඩරි එක ලේයර් එක ටිකක් උඩට අරගෙන මේක ප්‍රොමිනන්ට් කරන්න හදන්නේ. ඉතින් මේකේ කලර් එක ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා සිම්පල් ෆිල් වලට ගිහිල්ලා මේකේ ස්ට්‍රෝක් කලර් එක නිල් පාට මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ස්ට්‍රෝක් විඩ්ත් එකත් මම මෙහෙතනදී වැඩි කරගන්නවා 0.8කට විතර වගේ. ඊට ඇප්ලයි කරලා ඉතින් දැන් මේ බවුන්ඩරි එක නිල් පාටින් ලස්සනට පැහැදිලිව පේනවා. ඉතින් ඇත්තටම ලස්සන සිතියමක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මම තෝරාගත්තු ග්‍රාම නිලධාරී කොට්ටාසයට අදාළව මාර්ග බිල්ඩින් සහ ඒකේ තියෙන බවුන්ඩරිස් මොනවද කියන එක ඇතුළත් වෙච්ච. අපි මේ ලස්සනට නිර්මාණය කරගත්ත මැප් එක print කරගන්න බලමු. ඒකට ප්‍රොජෙක්ට්ස් වලට ගිහිල්ලා new print layout අරගෙන ඒකට සුදුසු නමක් දීලා okay කරගමු. ඊට පස්සේ මේ මැප් එක ඇඩ් කරගමු. add map කියන option එකෙන් map එක ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට අපි label එකක් ඇඩ් කරගමු. map එකේ title එක දීලා මේකට මම goal fort කියන title එක තමයි දෙන්න අපේක්ෂා කරන්නේ. ඊළඟට අපි මේකේ ෆොන්ට් එක වෙනස් කරගමු. ඊට පස්සේ ෆොන්ට් සයිස් එක වෙනස් කරගමු. ඊට පස්සේ අවශ්‍ය විදියට alignments ටික හදාගමු. අවශ්‍ය නම් කලර් එක උනත් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක නියමිත විදියට අපි ස්ථානගත කිරීම කරන්න ඕන. ඉතින් මෙහෙම ලේබල් එක ස්ථානගත කරලා පුළුවන්. මේ සිතියමට note arrow එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතනදී note arrow එකේ ලේබල් එකත් මේ arrows කියන එක ක්ලික් කරලා වෙනස් arrow එකක් සිලෙක්ට් කරගන්නවා. ඊළඟට මම legend එකක් මේකට ඇඩ් කරගන්න. මේ legend එකේ title එක මම වෙනස් කරනවා legend කියලා.
ඊට පස්සේ auto update කියන එක අන්ටික් කරලා ඊට පස්සේ මේ boundaries layers වලට තියෙන layer එකේ නම් ටික සුදුසු විදියට ගලප ගන්නවා. ඉතින් මම GN boundary කියලා මෙන්න මේ layer ඊට පස්සේ නම් කර ගන්නවා. ඒක ඩිස්ප්ලේ වෙලා නැති කොටස් තියෙනවා. ඉතින් ඒතකොට ඩිස්ප්ලේ වෙලා නැති කොටස් ටික අයින් කරන මම only show items inside link map කියන එක ක්ලික් කර ගන්නවා. එතකොට මේ map එකේ තියෙන layers ටික විතරයි ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් ඒකත් තැනකට මේ legend කියන එක ස්ථානගත කර ගන්නවා. දැන් මෙතනදී GN boundary කියන වන් ටිකක් ඉහළට ගත්තා. එතකොට කැමති තැනක ගැලපෙන විදියකට හදාගන්න. අනවශ්‍ය layers තියෙනවා නම් ඔයාලට ඩිස්ප්ලේ වෙන්න ඕනේ නැහැ හිතෙනවා නම් ඒව මෙතනින් මයිනස් සයින් එක කරලා සිලෙක්ට් කරලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවශ්‍ය මම මෙතන ඩිස්ප්ලේ කරගෙන අනිත් ඒවා අයින් කර ගන්නවා. අවශ්‍ය වෙනස්කම් මේ විදිහටම මේ layers legend එකට සිදු කර ගන්න පුළුවන්. මේ legend එකේ තියෙන font එක වෙනස් කරන්න පුළුවන්. pattern එක වුණත් වෙනස් කර ගන්න හැකියාව තියෙනවා මේ legend කියන property එක හරහා. ඊළඟට මම scale bar එකක් add කර ගන්නවා. මෙතනදී style විදියට line ticks up කියන එක මම select කර ගන්නවා. ඒක select කරලා segments ගන්න 3ක් විදියට මම change කර ගන්නවා. image එකක් විදියට export කර. ඉතින් ඒකට මේ image export button එක පාවිච්චි ඔයාට මේ map එක save කරගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරේ මේ වගේ ලස්සන map එක කොහොමද OSM quick OSM කියන plugin එක පාවිච්චි කරලා හදාගන්නේ කියන එක. ඉතින් මේ විදිහට ඔයාලට කැමති ග්‍රාම නිලධාරී කොට්ටාසයකට අදාළව කැමති ස්ථානයකට අදාළව මැප් එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා මේ OSM කියන ප්ලගින් එක පාවිච්චි කරලා. ඉතින් දැන් මේ බිල්ඩින්ග්ස් වලට තියෙන කලර් එක උනත් ඔයාලට අවශ්‍ය විදිහට ගැලපෙන විදිහ වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ print out එකට ගැලපෙන විදිහට ඔයාට අවශ්‍ය නිර්මාණය අවශ්‍ය වෙන විදිහට ඔයාට ඒ වෙනස්කම් ටික කරගන්න පුළුවන්. මේකෙදි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ layers temporary layers විදිහට තමයි මේ OSM plugin එකෙන් download වෙන්නේ. ඉතින් මේක ඔයාට permanentlyම save කරගන්න ඕන නම් මේක ඔයාට save කරගන්න වෙනවා කම්පියුටරේට. මේ temporary layers විදිහට තමයි මේ layers ඔක්කොම download වෙන්නේ. ඉතින් මේ temporary layers ටික ඔයාට කැමති විදිහකට save කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට මම ඔයාලට කියලා දෙන්නම් මේ layers ටික දැන් අපිට වෙන වෙනම shape files විදිහට save කරගන්නත් පුළුවන්. හැබැයි වෙන වෙනම shape files විදිහට save කරගන්නේ නැතුව මේ layers ටික geo package එකක් විදිහට save කරගන්න පුළුවන් නම් ඔයාලට එකම file එකක් විදිහට තමයි මේක save වෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් මේ files ටික කොහොමද geo package එකක් විදිහට save කරගන්නේ කියලා. ඉතින් එතකොට මේ geo package එකක් විදිහට save කරගන්න එකේ තියෙන වාසිය තමයි ඔයාට layers වෙන වෙනම shape files විදිහට download කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ geo package එක ඇතුලේ මේ layers කිහිපයක්ම එක සැරේට save කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලා දන්න කාරණාවක් තමයි මේ shape file එකක් ඇතුලේ shape file එකක් කියන එක file කිහිපයකින් තමයි සමන්විත වෙන්නේ. ඉතින් file කිහිපයක් එකතු වෙලානේ මේ shape file එකක් හැදෙන්නේ. හැබැයි මේක geo package කියන එක ඇතුළට දැම්මම ඒ වගේ ෆයිල් කිහිපයක් දැන් මේක වෙන තැනකට කොපි කරනවා නම් ඔයාට ෆයිල් කිහිපයක්ම කොපි කරන්න වෙනවා. ඉතින් මේ geo package කියන එක ඔයාට පාවිච්චි කරොත් ඒ ෆෝමැට් එක එක්ස්ටෙන්ෂන් එක ඔයා පාවිච්චි කරලා මේක geo package එකක් විදිහට සේව් කරගත්තොත් ඉතින් ඔයාට පුළුවන් එක ෆයිල් එකක් විදිහට මේක පවත්වාගෙන යන්න. ඉතින් එතකොට ඔයා එක ෆයිල් එකයි ඕපන් කරන්න ඕන. layer add layer option එකට ගිහිල්ලා add කරගන්න වෙන්නේ එක ෆයිල් එකයි. ඒ ෆයිල් එක ඇතුලේ අවශ්‍ය layers ටික ඔක්කොම තියෙනවා. ඉතින් මුලින්ම අවශ්‍ය layer එක උඩට ගිහිලි ඉවර වෙලා right click කරලා export කියන එකෙන් save features as කියලා තියෙනවා. මෙන්න මේ save features as කියන එක ක්ලික් කරාට පස්සේ මෙතන format කියන එකට ඔයා history shape file කියන එක වෙනස් කරගන්න geo package. ඊට පස්සේ file name එකට ඔයා සුදුසු ස්ථානයක සුදුසු file name එකක් දෙන්න. මම මේකට goal කියලා දෙනවා. ඊට පස්සේ මේ save මෙතනදී save කියන බටන් එක. ඊට පස්සේ layer name එකට ඔයාට අවශ්‍ය name එකක් දෙන්න පුළුවන්. දැන් අපි GN boundary එක දුන්න නිසා ඔයාලට ඕන GN boundary කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් name එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට ඩිස්ප්ලේ වෙනවා මේ අලුත් layer එකක් විදිහට මේක save වෙනවා. ඉතින් මේකෙත් මම simple fill වලට ගිහලා transparent කරගන්නවා. මොකද අනිත් layers ටික add කරගන්න අවශ්‍ය color එකත් අර තිබ්බ විදිහටම blue වගේ color එකත් ඕකේ කරගන්න. ඉතින් මේ විදිහට අනිත් layers ටික add කරගද්දී ඔයාලට දැන් මම boundary layer එක add කරගන්න හදන්නේ.
ඊළඟට බවුන්ඩරි ලේයර් කියන ලේයර් එක රයිට් ක්ලික් කරලා මේක් පර්මනන්ට් කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට කෙලින්ම අර ජියෝ පැකේජ් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා අපි කලින් හදපු ජියෝ ගෝල් ෆෝට් කියලා හදපු ජියෝ පැකේජ් සිලෙක්ට් කරාම ඒ ජියෝ පැකේජ් එක ඇතුළට තමයි මේ ලේයර් එක ඇඩ් වෙන්නේ. ඉතින් එතකොට මේක ටෙම්පරරි ලේයර් එකක් විදියට තිබුණු එක පර්මනන්ට් ලේයර් එකක් වෙනවා. ඉතින් මෙතනදී මේ ඊළඟ ලේයර් එකත් රෝඩ් ලේයර් එකත් මේ ලේයර් එකටම ඇඩ් කරන්න. ඊට පස්සේ ප්ලේසස් ලේයර් එකත් ඔයාලට ඇඩ් කරන්න බං ඒ විදියටම මේක් පර්මනන්ට් කරලා. දැන් මෙතනදී සිද්ධ වෙන්නේ අපි කලින් හදපු ජියෝ පැකේජ් එක ඇතුළට මේ ලේයර්ස් ටික ඇඩ් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ විදියටම බිල්ඩින් ලේයර් එකත් ඔයා ඇඩ් කරගන්න. ඉතින් මේ සියලුම ලේයර්ස් ටික ඔයා මේ ජියෝ පැකේජ් එකට ඇඩ් කරගත්ත පස්සේ එක ෆයිල් එකයි තියෙන්නේ. අර කලින් වගේ ෆයිල් ගණනාවක් නෑ. එකම ෆයිල් එකක් තමයි ඇඩ් වෙන්නේ. එතනදී බිල්ඩින් කියන නම දෙපාරක් තියෙන හිම ආවේ. ඉතින් මම මේ ලේයර් එකේ නම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. බිල්ඩින්ග්ස් ලොකේෂන්ස් ම දීලා මම මේක සේව් කරගන්නවා. එකම නම දෙපාරක් එකම ජියෝ පැකේජ් එක ඇතුළට ඇඩ් කරගන්න දෙන්නේ නැහැ. මොකද එකම ජියෝ පැකේජ් එක ඇතුළේ තමයි මේ ෆයිල්ස් ටික තියෙන නිසා. ඉතින් එතකොට මේ වගේ ඔයාට ලේයර්ස් ටික ඔක්කොම මේ ජියෝ පැකේජ් එකට දැන් ඇඩ් වෙලා ඉවරයි. ඉතින් අපි මේ තියෙන ලේයර්ස් ටික ඔක්කොම අයින් අපි බලමු. මේ ජියෝ පැකේජ් කියන එක ඇඩ් කරගත්තට පස්සේ මොන විදිහටද ඇඩ් වෙන්නේ. සාමාන්‍ය විදිහටම ඇඩ් වෙක්ටර් ලේයර් කියන එකෙන් ගිහිල්ලා ඔයාලට මේ ලේයර් එක ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් අපි දැන් කලින් S3 shape file කියලා සිලෙක්ට් කරගත්තු නිසා මේක පෙන්වන්නේ නැහැ. අපි මෙතන S3 shape files කියන එක වෙනස් කරගන්න ඕන geo package කියලා. එතකොට එහෙම වෙනස් කරගත්තොත් ඔයාලට display වෙනවා geo package එක display වෙනවා. ඊට පස්සේ මේ geo package එක add කරගන්නකොට දැන් geo package එක add කියන බටන් එක ක්ලික් පස්සේ මේ ඔයාලට දෙන display වෙනවා මොන layersද ඔයාගේ layer panel එකට add වෙන්න ඕන කියලා. එතකොට ඔක්කොම layers අවශ්‍ය නම් ඔක්කොම ටික add කරගන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය layers ටික විතරක් මේ geo package එකෙන් layer panel එකට add කරගන්න පුළුවන්. ඉතින් මේක හරිම පහසු ක්‍රමයක්. කලින් වගේ shape file ගොඩාක් තියාගන්න ඕනේ මේ එක geo package file එකක් තියාගත්තට පස්සේ ඒ file එක ඇතුලේ ගොඩාක් layers පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ display වෙන්නේ අර layer එක ඇතුලේ තිබුණු files. ඉතින් අපි boundary layer එක add කරගත්තට පස්සේ අපිට මෙතනින් අපිට අවශ්‍ය නම් මේ layers වෙන වෙනම උනත් add කරගන්න පුළුවන්. road layer එක වෙනම add කරගන්න පුළුවන්. places වෙනම land boundaries ඒ වගේ වෙන වෙනම add කර ගැනීම යාවත්. ඉතින් මේ geo package එක ඇතුලේ තිබුණු layers ටික add කරගෙන ඔයාලට ඒකේ අවශ්‍ය formattings ටික වෙනස් කරගන්න පුළුවන්. අපිට ගැලපෙන විදිහට formattings ටික වෙනස් කරගෙන කලින් වගේම ලස්සන සිතියමක් නිර්මාණය කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ මේකේ තියෙන default OSM plugin එකේ තියෙන default system එක පාවිච්චි කරලා කොහොමද සිතියමක් නිර්මාණය කරගන්නේ කියලා. OSM එකේ තියෙනවා map preset කියලා එකක්. ඉතින් ඒකටත් මම මුලින්ම goal fort කියන එකම GN division එක select කරගන්නවා. ඉතින් මම layer එකක් add කරගත්තා ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි වසම් තියෙන layer එකක්, GND boundaries තියෙන layer එකක්. ඉතින් මේ විදිහට GND boundaries තියෙන layer එක add කරගත්තට පස්සේ ඒ layer එකකින් ඔයා filter කරගන්න ඕන. මුලින්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය filter කරගන්න, goal කියන එක filter කරගන්න. ඊට පස්සේ goal කියන එකෙන් goal fort කියන එක ඔයා filter කරගන්න අවශ්‍යයි. එතකොට ADM 4 කියන එක සමානයි fort කියලා select කරගන්න. මෙහෙම select කරගත්තට පස්සේ ඔයාට fort කියන ග්‍රාම නිලධාරි boundary එක ඔයාට load වෙනවා map එකට. ඊළඟට zoom to layer button එක click කරන්න. ඊළඟට simple fill එක transparent කරලා boundary එක විතරක් display වෙන විදිහට හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මුලින්මත් මම ඒක කියලා දුන්නා. මේ වගේ boundary එකක් select කරගෙන ඒ boundary එකට අදාළව map එක download කරගන්න ගියාම හරිම පහසුයි. මොකද නැත්තම් ඔයාලට සිද්ධ වෙනවා ලොකු සිතියමක් download කරගන්න. ඉතින් ඒකට කාලය යනවා download වෙන්න ගොඩක් වෙලාව යනවා. ඒ වගේම සමහර ලාවට errors එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මුලින්ම ඔයාලා සිතියම අවශ්‍ය download කරගන්න අවශ්‍ය boundary එක කුඩා boundary එකක් select කරගෙන ඒ boundary එකට අදාළව download කරගන්න එක තමයි සුදුසුම දේ. මේ වගේ polygon එකක් load කරගන්න මුලින්ම.
ඉතින් දැන් අපි මේ පොලිගන් එක ඇතුලේ තියෙන රෝඩ්ස් ටික, බිල්ඩින්ග්ස් ටික තමයි ඩවුන්ලෝඩ් කරගන්න හදන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරනවා map preset කියන එක. ඉතින් මේ map preset කියන එක quick OSM plugin එකේම තියෙන දෙයක්. ඔයා ක්ලික් කරලා quick OSM plugin එකට ගිහිල්ලා ඉවර වෙලා මේකේ map preset කියන section එකේ මේ urban කියන එක select කරන්න. urban කියන එක select කරලා ඉවර වෙලා ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ personal preset කියන තැන layer extent එක මාරු කරන්න. මේක in කියලා තියෙන එක වෙනස් කරගන්න. layer extent එකට මෙතනින් select කරන්න ඔයා අවශ්‍ය boundary එක. දැන් කලින් අපි boundary එක දුන්නා වගේම මේ කොටුව boundary එක දීලා ඉවර වෙලා ඔයා මේක run කරාට පස්සේ ඔයාට ලස්සන සිතියමක් download වෙනවා. මේකේ තියෙන building layer එකයි road layer එකයි add වෙයි. ඉතින් අපිට තවත් layers අවශ්‍ය නම් මේව add කරගන්න පුළුවන්. ඒ විදිහට දැන් මම මේකේ තියෙන urban කියන preset එක පාවිච්චි කරලා ලස්සන මාර්ග සහ ගොඩනැගිලි තියෙන සිතියමක් තමයි download කරේ. ඉතින් මේක ඔයාට අවශ්‍ය නම් print out එක විදිහට ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ විවිධ නිර්මාණ ඔයාට සිදු කිරීමේ හැකියාව තියෙනවා මේ quick OSM කියන plugin එක පාවිච්චි කරලා. ඉතින් ඔයාලත් මේකෙන් පොඩි එක්ස්පෙරිමන්ට් කරලා බලන්න එක එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, ග්‍රාම නිලධාරී වසම් වලට මේ ආකාරයට එක එක ස්ථාන වලට ඔයාට මේකෙන් ලස්සන සිතියම් නිර්මාණය කර කියාව තියෙනවා. ඉතින් ඒවා ඔයාලා නිර්මාණය කරලා පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා. මම හිතනවා අද ඔයාලට ඉතා විශාල දැනුමක් ලැබුණා කියලා මේ software එක පාවිච්චි කරලා කොහොමද මේ plugin එක පාවිච්චි කරලා කොහොමද සිතියම් නිර්මාණය කරන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලත් විවිධ සිතියම් නිර්මාණය කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.